ගල් දොරටුව තුළින් දීප්තිමත් ආලෝකයක් විහිදුණා. ඒ ආලෝකය සිනුට බය අමුතු සුවයකුත් දුන්නා. ඒ දරුවනේ මේ දේවල් කාලොට නම් දැනුනේ වරදයක් විදියට නෙමෙයි. ඒ ආලෝකය සිනු තුලින් විහිදෙන්න පටන් ගත්තා. කාලු අලියත් මේ දේවල් දිහා බලන් හිටියේ හරිම පුදුමයි. ඒ ආලෝකය තුලින් තවත් දරුවෙකු මතුවුණා. ඔහු සිනු වගේමයි. ඒ දරුවා සිනුට බය වෙන්න එපා කියලා සංඥා කළා. හරිම පුදුමයි. වනාන්තරයේ ඉතිහාසය එකින් එක පේන්න ගත්තා. අලියට දැනුනේ වනාන්තරේ ආරක්ෂකයෙක් වෙනවා. දරුවනි කාලුට තේරුණා දා පුදුම දේවල් ඉදිරියේදී සිද්ධ වෙයි කියලා. මායාවේ දරුවා සිනුට අතීතයේ මතකයන් දුන්නා. ඒ මතකයන් අතරින් පරණ විලාසයක් සිනු දැක්කා. මායාවන් තුලින් සිනු දැක්ක දේවල් අපි ඊළඟ කොටසින් බලමු. මේ වගේ වීඩියෝ බලන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.